මැඩම් මේ දවස්වල ප්‍රවෘත්ති හැම බලනකොට මම පොඩ්ඩක් දේශපාලනය ගැන කල්පනා කරා. ඒ කියන්නේ මැඩම් දැන් අපි දකිනවා එක එක පුද්ගලයෝ තමන්ගේ මත ඉදිරිපත් කරනවා එක එක්කෙනාගේ ඇජෙන්ඩාස් ප්ලෑන්ස් වෙනස්. එහෙම. හැබැයි මැඩම් මට හිතෙනවා දැන් සමහර විට හැමෝගෙම ඉන්ටෙන්ෂන් එකත් හොඳ ඇති මැඩම්. ඒ කියන්නේ හැමෝටම රට හොඳ තැනකට ගෙනියන්න ඕනකමක් තියනවා කියලාත් හිතෙනවා. හැබැයි ඒ දාන උත්සාහයත් එක්ක ඒ ගානටම අවුට්පුට් එකක් ආවද කියලාත් හිතුණයි. දම්සිත් හරි ඒව තමයි හිතන්නේ. මම මොකද කියන්න ඕනේ දම්සි. දේශපාලනය කියන එක දම්සි ඒක කෙනෙක් ඇත්තටම කතා කරන්න බය මාතෘකාවක් නේද? ඒ කියන්නේ ඒක අනේ අපිට එහෙම ඉන්ටෙන්ෂන් එකක් නැහැ නේද? මං හිතන්නේ අපිට තියෙන ඉන්ටෙන්ෂන් එක මේ රටට කොහොමද හොඳක් සිද්ධ වෙන්නේ අපි එකම බලාපොරොත්තු ඒකනේ නේද? අපි රටවැසියෝ විදිහට හැමෝම සන්තෝෂෙන් හැමෝම දියුණු වෙලා හැමෝම සශ්‍රීක වෙලා හැමෝටම හොඳට කන්න බොන්න තිබිලා නේද? ඒ වගේනේ. එකක් වීමනේ අපේ බලාපොරොත්තුව මොක වුණා වුණත් ඉතින් අපිට දේශපාලනඥයෝ නැතුව බෑ. මොකද ඒගොල්ලන් තමයි රට ගෙනියන්නේ නේද? අපි මෙහෙ වැඩ කරන අය පමණයි. ඉතින් දම්සි මට මෙහෙම හිතෙනවා. මට හිතෙනවා අපේ ලංකාවේ හැමෝමල්ලම රට හදන්න යනවා. හරිනේ? ඒකට උගත් ඒක සෑම සියලු දෙනාම තම තමන්ගේ රටවල් හදන්න යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ තම තමන්ගේ ජීවිත හදාගන්න කොච්චර දුරකට මහන්සි වෙනවද කියන ප්‍රශ්නේ මට ඇත්තටම තියෙන එකක්. මං කියන එක මං හිතන්නේ තේරෙන්නේ නැති. හැමෝමල්ලම කතා කරන්නේ දේශපාලනඥයන්ට වැරදි එක හරි. ඉතින් අපි ඒ රටේ ටික කරන්න තමයි දේශපාලනඥයෝ පත් කරේ දම්සි. ඉතින් මොක වුණා වුණත් මං හිතන්නේ මට ඔයාට දෙන්න තියෙන පණිවිඩය ඔයා කවදා හරි ලොකු වුණාම ඔයා දේශපාලනඥයා කරේ මොකද්ද කියන්නට මත්තෙන් ඔයා හිතලා බලන්න ඔයා ඔයාගේ රාජකාරිය ඉෂ්ට කරාද කියලා. අපි හිතමු දම්සි හැම කෙනාම ඒ විදිහට හිතුවොත් තම තමාගේ රාජකාරි මොනවද කියලා කියන්නේ වතුර නාස්ති කරන්නේ නැහැ. මොකද අපි අපේ භූමියට ආදරේ නේද? වතුර ලිමිටඩ් ප්‍රමාණයක් සෝසස් ඔක්සිජන් නේද? අපි එතකොට නරක විදිහට ගස් කොළන් කපලා ඒ වගේ විනාශ කරන්නේ නැහැ. මොකද මේක ඇත්තටම කිව්වොත් හරිම ලිමිටඩ් රිසෝසස් ටිකක් අපිට තියෙන්නේ. අපිට ලොකු කාලයක් නටන්න බෑ මේ විදිහට. ඉතින් අපි ඒව අමතක කරේ නැත්තම් අපි ස්වභාව ධර්මයට ආදරේ නම් නේද? අපි අනවශ්‍ය විදුලි බුබුලක් නිමා දැම්මනම් අපි වතුර නාස්ති කරේ නැත්තම් ඒ වගේම අපි රස්සාවට ගියොත් අපේ වැඩේ හරියට කරලා නම් අපි පඩිය ගන්නෙ නේද? ඒ වගේම අපි හරිම අවංක නම් අපි අපේ පවුල බලා ගන්නවා නම් අපි සන්තෝෂෙන් ඉන්නවා නම් මං හිතන්නේ රට ඉබේම හැදෙනවා කියලා. දේශපාලනඥයෙක් අවශ්‍ය වෙන හේකුත් නැහැ. හැබැයි අවශ්‍ය වෙනවා මොකද හේතුව සිස්ටම් එක දුවන්න නේද? නීති තියෙන්න ඕනේ. ඒ වගේ ඒවා වෙනම කතන්දර. ඉතින් අපි හැමෝමල්ලම දේශපාලනයට ගිහිල්ලා හරියන්නේ නැහැ දම්සි. අපිට ඊට මෙහා තියෙනවා ලොකු වගකීමක් කරන්න. ඉතින් අපි හැමෝමල්ලම හිතුවොත් අපි අපේ වගකීම කරනවා කියලා මං හිතන්නේ රට ඉබේම දියුණු වෙනවා ඇති. අපි සන්තෝෂ වෙනවා ඇති. අපේ සන්තෝෂ දර්ශකේ ඉහළ යනවා ඇති. ඔව්. මැඩම් මේ කියන්නේ ඉහළ ඉන්න බලය තියෙන පුද්ගලයා රටේ අයව හරි තැනකට ස්ටියර් කරන්නත් අපි ඒකට ලෑස්ති වෙලා ඉන්නවා. හරියටම හරි දම්සි. ඒ කියන්නේ ඒ මනුස්සයාට රට ගෙනියන්න. මං උදාහරණයක් කිව්වොත් මොකද මං ඒක නිකන් බොහොම කොලොකියල් විදිහට කියන්නම්. ඒ කියන්නේ අපි මීහරක් රලක් වගේ නම් කොහොමද මේ මිනිස්සෙක් රටක් ගෙනියන්නේ? ඒකට පාට පක්ෂ ભેදයක් අවශ්‍ය නැහැ. මං හිතන්නේ මම කියන දේ මම හරීම හදවතින් කියන්නේ දම්සි. අපි එක එක හොඳට ඉන්නවා නම් අනේ රට ඉබේම යනවනේ. අර මනුස්සයට රට කරන්න ලේසි නේද? හැබැයි දේශපාලනඥයෙකුත් ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔනස්ටි එක රටට ආදරය එක නේද? ඒ වගේ දේවල් ඒගොල්ලන් කරොත් හොඳයි. ඒ කියන්නේ කරගෙන යන්න ඕනේ නැත්තම් මේක අපිට යන්න බැහැනේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි කතාව. දම්සිට තව ප්‍රශ්නයක් තියෙන්න ඕනේ දැන් අහන්න. ඒ කියන්නේ දම්සි වට හිතනවද සමාජය කියන්නේ අපි අපිමයි කියලා? ඒ කියන්නේ මට බැන බැන ඉන්න පුළුවන් ද දම්සි මේ සමාජය අනේ හරියට පිරිහිලා හොඳ නෑ යන්නේ නරකටමයි කියලා. ඒ කියන එකෙන් දම්සිට මොකද්ද තේරෙන්නේ? දම්සිට තේරෙන්නේ නැද්ද සමාජය එහෙම වෙලා තියෙන්නේ අපිත් නරක හින්දානේ දම්සි? ඔව් අපි හැමෝගෙම වගකීම් පොදු වගකීම් හරි. ඒ කියන්නේ දම්සි මේක අපි සමාජයට බැලලා හරියන්නේ නැහැ. එහෙමනම් මම දම්සිලා වගේ ළමයින්ට කියන්නේ තනි රෙස්පොන්සිබිලිටි ගන්න දම්සි. තේරෙනවනේ? තනි රෙස්පොන්සිබිලිටි අරගෙන අපි හොඳ දේ කරමු. එතකොට මමත් එහෙම කරනවා. ඊළඟ එක්කෙනත් එහෙම කරනවා. ඊළඟ එක්කෙනත් එහෙම කරනවා. නේද? එහෙම වුණොත් බලන්න කොච්චර හොඳ සමාජයක් එනවද කියලා. මං හිතන්නේ ඕගොල්ලන්ගේ වයසේ හැමෝමල්ලම
මං කියන්න ඕනි මොකද අපි රට යනවා ඒක ඇත්ත සාධාරණයි. මොකද හේතුව අපි කොච්චර මෙහි හිටියත් අපි ඉන්නේ පෝලිං වල කියන්නේ මෙහෙමයි කියන්නේ අපේ ට්‍රැෆික් එක හරියට යන්නේ නැහැ නේද? ඒ කියන්නේ මාර්ග නීතියක් හරිය අඩුයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැන මම කියන්නේ. නැතුව පෝලිං කියලා මේ දවස්වල යන පෝලිමක් ගැන නෙමෙයි මම කතා කරේ දම්සි. මොකද අපේ quality of life එක ඇත්තටම ලංකාවේ අඩුයිනේ දම්සි අපි පිටරටවල් වලට සලකනකොට. ඉතින් පොඩි ළමයි මහන්සි වෙලා ඉගෙනගෙන ඒ ළමයි කැමති නැහැ දුක් විඳගෙන මේ රටේ ඉන්න. නේද? වෙලාවට බස් එක එනවා නම්. නේද? දැරිය හැකි මුදලකට නම් ජීවන වියදම තියෙන්නේ. සන්තෝෂෙන් ගෙවල් ඇතුළටලා ඉන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ලෙෂර් ටයිම් එක ගෙවන්න වෙනම ක්‍රම තියෙනවා නම් නේද හැම දෙයක්ම ලස්සනට යනවා නම් ඒ මිනිස්සු ඒ රටකට ගියාට ඇති වැරද්දක් නෑ නේද දම්සි? ඔව් මැඩම් ඒ වුණාට අර අපේ රටේ සල්ලි වලින් අපි ඉගෙන ගත්තේ. ඒක හරි අපි ඒක පැත්තකින් තියෙන ethical responsibility එකක් සම්පූර්ණ ඇති දම්සි. අපි ඒක පැත්තකින් තියෙන නමුත් මම කියන්නේ ඇත්තටම මිනිස්සෙකුට රටේ සිස්ටම් එක හරියට ගිහිල්ලා පාරේ ට්‍රැෆික් එක නැතුව යන්න. හොඳ ප්‍රවාහන සේවයක් තියෙන්න. අයිතියක් තියෙනවා නේද? ඔව් මැඩම්. ඒ කියන්නේ හොඳ quality of life එකක්. අන්න හරි දම්සි. quality of life එක හොඳ වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් මම හිතන්නේ මේ quality of life එක හොඳ වෙන්න නම් තනියෙන් දේශපාලනඥයෙකුට කරන්න බෑ දම්සි. ඔව් මැඩම්. හොඳ. මං හිතන්නේ අපිට quality of life එකක් නැති වෙලා දම්සි තියෙන්නේ අපේම වැරදි හින්දා කියලා මට හිතෙන්නේ. අපි තනියෙන් responsible වෙනවා නම් අපේ රටත් අර පිට රටක ලස්සනට වගේ රටක් හැදෙයි. මොකද අපි හැමෝම දේශපාලනය කරන්න ගිහින් හරියන්නේ නැහැ. මොකද අපි හැමෝටම වගකීමක් තියෙනවා දම්සි. අපි ඒ ටික කරමු. ඔව් මැඩම්. එතකොට අපේ රටත් ලස්සන බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් නේද? ලොකු වියදමක් වෙන්නේ නැති රටක් බවට පත් වෙයි අපේ රට. එහෙම නේද දම්සි? ඔව් මැඩම්. ඉතින් මට දේශපාලනය ගැන කතා කරොත් ඇත්තටම මම හැම වෙලාවෙම හිතන්නේ ඒක. ඒ කියන්නේ මැඩම් ලොකු දෙයක් නෙමෙයි මේක. ලොකු දෙයක් නෙමෙයි. පොඩි දෙයක්. බොහොම පොඩි දෙයක්. ගන්න ඕනේ. බොහොම පොඩි දෙයක් දම්සි. ඔව් මැඩම්. ඒ කියන්නේ අන්තිමට කියන්නේ අපි හැමෝම දේශපාලනඥයෝ වෙන්න හොඳ නැහැ. අපි තමන් හැදිලා රට හදමු. ඔව්. Thank you very much madam.